ඉන්දියාවේ රතු බලකොටුවට යන ගමන් ඉන්දියාවේ රතු බලකොටුව කියන්නේ මොකක්ද කියලා මම කියන්නම්. මේකක් ගන්න මේ වතුර පොරවල කිඹුල්ලු එහෙම දාලා තිබිලා තියෙන එකයි. जैसे हम හොඳයි ගොඩක් අය බලාපොරොත්තු වුණා මම දැන් ඉස්සෙල්ලා වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා රතු බලකොටුව කියන්නේ මොකක්ද කියලා. අහලා තිබුණා. ඔය 1638 අවුරුද්ද වෙද්දී මොගල් අධිරාජ්‍ය තමන්ගේ ගනුවර විදිහට පිටුවා ගන්නේ දිල්ලිය. ඉතින් ඒ දිල්ලියේ තමයි මේ රතු බලකොටුව ගොඩනැගෙන්නේ. එතකොට මොගල් පාලක ෂාජහාන් විසින් තමගේ ආරක්ෂාව උදෙසා ඉදි කරලද ගොඩනැගිල්ලක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙන්නේ. එතකොට රතු බලකොටුවේ තවත් විශේෂත්වයක් තමයි මේක මේ මොගල් සම්ප්‍රදාය නිරූපණය කරනවා මොගල් කලාව. ඒ වගේම තමයි රතු පාට වැලි ගලෙන් හදපු ගොඩක් ශක්තිමත් නිර්මාණයක්. මොකද මේ අගල වට අපි දැක්ක මේ විශේෂ ජල උගුලක් තියෙනවා. ඒ කියන්නේ බලකොටුවට ඇතුළෙන් බැරි විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට තවත් විශේෂත්වයක් තමයි මේ රතු බලකොටුව යුනෙස්කෝ ලෝක උරුමයක්. එතකොට මේකේ අර ඩෝම් එක පවා හදලා තියෙන රතු පාට ගල් වලින්. ඒකත් ඇත්තටම විශේෂයි. ඒ වගේම තමයි ඉන්දියාවේ ජාතික සංකේතයක් විදිහට පිළිගන්නවා. විශේෂයෙන්ම කිව්වොත් මොගල් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව රතු බලකොටුවෙන් අපට එලි කරන්නේ විශේෂිත උරුමයක්. ඉතින් අපේ රටට වැදගත් වෙන සීගිරිය වගේ ඒ සීගිරි බලකොටුව වගේ මේ ඉන්දියාවේ මිනිස්සු ජාතික සංකේතයක් විදිහට තමයි මේ බලකොටුව සලකන්නේ. තවත් මම විස්තර ඉදිරියේදී දන්වන්නම්. ගොඩක් ස්තුතියි.